සැප හොයන්න ගිහින් තමයි මං අද ගොඩක් දුක් විඳින්නේ. මහත්තයෝ කියන්නේ පූර්ණිමා නේද? හැම දෙයක්ම උනේ මගේ වැරද්ද. මට පේන්නේ නිකන් මහත්තයන් නිකන් කොටු පනින්න ගිහිල්ලා වැඩේ මාට්ටු කරගත්ත කෙනෙක් ඇටියෙත් තමයි ඉතින්. අපිත් ඉතින් කොටු පනින්න නම් හරි දක්ෂයි මහත්තයා. ඔය පූර්ණිමා කියන ගර්ල් වට හම්බුනේ නැද්ද ළඟදී? මම පූර්ණිමාව හොයාගෙන යනවා. ආකාශ් උපන්න ටැග් එන්න කොහෙද මේ එකයි හරි ළමයෝ මම ඔයාව එක්කන් යන්නේ බේබි අක්කගේ ගෙස්ට් හවුස් එකට. ඔයා අද මගේ දෛවය එහෙම් පිටිම වෙනස් කරනවා. හැබැයි මට සමහර වෙලාවට දුකක් හිතේ. මම හිතුවේ නෑ ළමයෝ ඔයා මට අයිති වෙයි කියලා. පූර්ණිමා ඔයා කොහෙද? ඉන්න තැනකින් මට කතා කරන්න. අම්මෝ ආකාශ් මහත්තයා ගැනද කියන්නේ? ආකාශ් මහත්තයාගෙන් නම් කිසිම කෙනෙක් බේරෙන්නේ නැහැ. ඔව් ආකාශ් මහත්තයා ගැන තමයි කියන්නේ මේ. ආකාශ් මහත්තයා ගෑන් ළමයි ගෙනාවා පේනුම වෙනස් කරා සල්ලි වලට දුන්නා. දැන් මං ඒක තව කෙනෙකුට සල්ලි වලට දෙන්න යන්නේ. ඊට පස්සේ මමත් හොඳ සල්ලිකාරියෙක්. බේබි අක්කා කියන්නේ හොඳ සල්ලිකාරියෙක් ඊටින් පස්සේ ඈ. බේබි අක්කේ ඔන්න මම ඔයා කියපු විදිහටම වැඩේ සෙට් කරා. හරි වැඩේ මේ ආකාශ් මහත්තයා. ඇයි? පූර්ණිමා බේබි අක්කේ ආකාශ් මහත්තයා හැමතිස්සෙම නේද? ආකාශ් කොහොමද බෝල්කේ? අනකම දැන් ගියා දාලා යන්නේ. මම කිසිම දෙයක් කියන්නේ. බේබි අක්කගේ සීනසී කෙනෙක් නෙවෙයි. ඔයා පිළිවෙලෙන් දැල්ලගෙනකට කතා කරලා යන්න. ආකාශ් මහත්තයා ගැන කමෙන්ට් කරන්න. ඔයා අහිංසක ඉන්නේ මම මේ කියන්නේ. මහත්තයා මේ පැත්තට ලියාපදිංචි කරා වගේ නේද? ඒත් හැබැයි මේක මගේ ඒරියා එක. මහත්තයා වගේ අය දැක්කම ආර්ක දවස හිතෙන්නේ නැහැ.
බේබි අක්කේ ආකාශ මහත්තයා ඉක්මනට මෙයිද? ටෙස්ට් එකට යන්න ගාව කොච්චර දුර තියෙනවද? මෙන්න කියන්න බේබි අක්කේ. එළුවා මං හින්දා ඔයා ගොඩක් දුක් වුණා. ඔයාට පුළුවන් නේද මට සමාව දෙන්න? බේබි අක්කේ එන්නාගේ හෙදතලි ඇවිල්ලා ඉන්නේ. බේබි අක්කේ කොහොමද අලුතින් ඕපෙක් ඔය පූර්ණිමා ගැන තමයි අහන්න ගත්තේ. විස්තර ටික පස්සේ කියන්නම්කෝ. බේබි අක්කේ එතකොට මොලේ ඉඳන් හිටපු අපිවත් කැපිලා ඇයි නේද? නෑ බං නෑ. උඹ කොහේ කැපිලා යන්නේද? මං මගේ ළඟින්ම හිටපු කෙනානේ බං. උඹ කොහමද කපන්නේ මම? දුලාජ් මහත්තයා ඉන්නේ. එයා එයාත් එක්ක යන්න අක්කේ. එයා හොඳ කෙනෙක්. කලමණි යාමකම කරපුවා ඇත්තම මට ගොඩක් තියෙනවා. එයා පරිස්සමට යන්න. දුලාජ් මහත්තයා. බේබි අක්කා ආකාශ මහත්තයා. දැන් පාටි එක මොකද ඕගනයිස් කරන්නේ? අනේ ආකාශ මහත්තයා මොනව කරන්නද මේ මෝඩි මේ පූර්ණිමාව යවලනේ මහත්තයා. මොකක්? ඔව් මහත්තයා මෙයා පූර්ණිමාව යවලනේ. බේබි අක්කේ මම උඹට කෙල්ලෝ බාර දුන්නේ විශ්වාසයක් කියලා. අට කෙල්ලෝ කොහෙන් හරි ගෙල්ලා දීපන්. මේ උඹට ඇහෙනවද මේ කියන ඒවා? උඹ දැන් මේ කෙල්ල කොහෙන් හරි ගෙනල්ලා දීපන්. මේ බලපන්. ඔය දෙක වෙව්වේ. දුලාජ් මහත්තයා දුලාජ්? එහෙනම් දුලාජ් දන්නේ කොහමද? හරි. මට එහෙනම් කියපන් දැන් දුලාජ් කොහෙද ඉන්නේ කියලා. එන්න තැනක් මම දන්නේ නැහැ. එන්න දැක්කේ අවුව විතරයි. හරි. ඔය යව්වේ කොහෙද ගියාම මට? මාතර කාර්ය දුන්න විතරයි. දුලාජ් මහත්තයා යන්නේ නැත්නම් මට කිව්වේ නෑ. බේබි අක්කේ අපිට මේකෙන් දෙකෙන් එකක් ඕනේ. මම දුලාජ් හොයාගෙන යනවා. නැති වුණොත් ආයි මම ඔබ ගාවට එනවා. තේනව නේද? දැන් මේවට උත්තර හොයන්න කොහොමද කියලා මම. ඉන්න මට දැන් ලක්ෂ ගාණක් පාඩුයි බං. මෝඩ ගෑණි. दुलाल पूर्णिमा ඔයාලා මම ගේම් වල දක්ෂයි. මමත් ඒ ඕන ගේම් එකම ප්ලේ කරනවා. දුලාජ් අම්සර මොකද ගේම් දී?
මං ගුවන්විදුලියට රැවටෙන්නේ හැබැයි මේක හොඳට මතක තියාගන්න. මම මේ කෙරේ සංගය පාඩු මම තේරුම් ගත්ත ආදරය කියන්නේ මොකක්ද කියලා. මාළංගේ මගේ ආදරය ආදරේ තිබ්බා. පූර්ණිමා. ඔයාම නේද ඒ දවස්වල කිව්වේ මම දෙවියෙක් කියලා. දැන් මොකද කියන්නේ? ආකාශ මේ ගේම් එක ප්ලේ කරේ මම කොහොමද ආකාරම දන්නේ. එහෙනම් හිතන් ඉන්නේ. පූර්ණිමා. අම්සේ මොකද කියන්නේ? කතා කරනවා.